කියලා දෙන්න යන්නේ ඔයගලන්ට විං චුන් වල ක්‍රමය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මොන වෑන්ද හැදිලා තියෙන්නේ. එතකොට මූලිකවම විං චුන් වල පදනම් ෆෝම් එකක් තියෙනවා. ඒ පදනම් ෆෝම් එක තමයි සින්ටා. ඒක තමයි පදනම් ෆෝම්. ඊළඟ ෆෝම් එක තමයි චම්කියු. එතකොට සිනින්තාවලදී අපි හැම වෙලෙම කකුල් චලනය කරන්නේ. අපි කියනවා සාමාන්‍යයෙන් ඉනෙන් පල්ලෙහා hard ඉනෙන් උඩ බොහොම soft කියලා. චම්කියු වල ඒ විදිහම. BUG තුන්වෙනි ෆෝම් එක. BUG වලදී කියනවා උඩත් තදයි යටත් තදයි. ඒ කියන්නේ ඉනෙන් පල්ලෙහාත් තදව තියෙනවා. ඉනෙන් උඩත් තදව තියෙනවා. මොක්ෂම් ජොන් කියන්නේ ඩමිය, වුඩන් ඩමි එක. වුඩන් ඩමි එක කතන්දරේ ටිකක් වෙනස්. ඒකෙදි යටින් ඒ කියන්නේ ඉනෙන් පල්ලෙහා බොහොම soft. මොකද ෆුට් වර්ක්ස් තියෙන නිසා. හැබැයි ඉනෙන් ඉහළ තදයි. කියන්නේ අපි කරන අත්වලින් කරන දේවල් බොහොම තදින් කරනවා. ලඩින් බුන් කොන් ඒ කියන්නේ ලොන් බෝල් එක පාච් කම්ඩාව කියන්නේ බටර්ෆ්ලයි සෝල් එක. ලංකාවේ දන්නේ එහෙමනේ. එතකොට මෙන්න මේ ටිකෙන් තමයි විං චුන් කියන සටන් ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් සිනින්තාම්, චම්කියු, BUG සහ මොක්චම් ජොන් මේ ෆෝම්ස් හතරම තියෙන්නේ නිරායුධ සටනක. මෙතනින් උඩ ආයුධ දෙකක් තියෙනවා. ඒවා කියනවා පොහොකාලීනව එකතු වෙච්ච ආයුධ කියලා කියනවා. ඒ නිසා විං චුන් වල ඇත්තටම නියම කොටස තියෙන්නේ මෙන්න මේ මොක්චම් ජොන්, BUG, චම්කියු, සිනින්තාම්. නැත්නම් මුලින් ඉඳන් ගත්තොත් සිනින්තාම්, චම්කියු, BUG. එතකොට නිරායුධ සටන සම්පූර්ණයෙන්ම සටන ඉගෙන ගන්න තියෙන ෆෝම්ස් හතර තමයි තියෙන්නේ. ඒ මත තමයි මේ සම්පූර්ණ විං චුන් ක්‍රමවේදය ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් ඔයගලන්ට තේරෙනවා ඇති විං චුන් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. බොහොම ස්තුතියි.